සුබ දවසක් වේවා සියලු දෙනාටම අපගේ YouTube channel වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනාවේ ඔබ සිහිනයෙන් මාළු දැක්කොත් එහි අර්ථය මොකක්ද කියලා. හොඳයි අපගේ channel එක subscribe කර දිගටම අපගේ වීඩියෝ සමග රැඳී සිටින්න. සිහිනයෙන් මාළු දැකීමේ පොදු අර්ථය තමයි ධනය, නව අවස්ථා, සාර්ථකත්වය හා ජීවිතයේ වර්ධනය. එක් අවස්ථා අනුව මෙහි අර්ථය වෙනස් වෙනවා. ඔබ ජලයේ පිහිනා යන මාළු දැක්කේ නම් මේ ඊතා සුබ සිහිනයක්. ඔබට අලුත් අවස්ථාවක් ලැබෙන බවට සංඥාව තමයි මේ. එමෙන්න ඔබගේ ආර්ථික වර්ධනයක් පෙන්눔 කරනවා. ජීවිතයේ සමතුලිතභාවය ඇති වෙලා ඔබගේ ජීවිතයට සතුට සාමය ලැබෙනවා. එමෙන්න ඔබ සිහිනෙන් මාළු ගොඩක් එකපාර දැක්කොත් මේ ඊතා සුබ සිහිනයක්. ඔබගේ ජීවිතයට සුබ ආරංචි එකකට වඩා ලැබෙනවා. එමෙන්න ඔබගේ ව්‍යාපාර හා රැකියා කටයුතු සාර්ථක වෙනවා. එමෙන්න ඔබගේ ලැබීම් වැඩි වෙන කාලයක්. එමෙන්න ඔබ සිහිනයෙන් මාළු අල්ලනව දුටුවොත් මෙහි අර්ථය තමයි ඔබ උත්සාහයෙන් සාර්ථකත්වය කරා ළඟා වෙන බවට පෙන්වන සුබ සිහිනයක්. ඔබගේ ඉලක්කයට යාමට හැකි බව පෙන්වයි. එමෙන්න ඔබගේ මහන්සියේ තරමටම ප්‍රතිඵල ලැබෙන බව පෙන්වයි. හොඳයි, එමෙන්න ඔබ සිහිනයෙන් මැරුණු මාළු දුටුවොත් එහි අර්ථය තමයි ඔබගේ බලාපොරොත්තු තවදුරටත් කල්යෑමක් මෙමගින් පෙන්눔 කරයි. එමෙන්න ඔබට ලැබෙන නව අවස්ථා අහිමිවීම යෑමක් මෙමගින් පෙන්눔 කරයි. එමෙන්න ඔබ තීරණ ගන්න විට වඩා සැලකිල්ලෙන් තීරණ ගත යුතු බවට පෙන්වන ලකුණක් තමයි මේ. එමෙන්න ඔබ සිහිනයෙන් මාළු ආහාරයට ගන්නවා දුටුවොත් මෙමගින් පෙන්눔 කරන්නේ ඔබගේ ජීවිතයට හොඳ දේ ඉක්මනින් ලැබෙන බවත්, පවුලේ සතුට සාමය වර්ධනය වන බවත්, ඔබට නව ආදායම් ලාභයක් ඇතිවන බවත් මෙමගින් පෙන්눔 කරනවා. මෙය සුබ සිහිනයක්. එමෙන්න ඔබ සිහිනයෙන් පිරිසුදු ජලයේ මාළු ඉන්නව දුටුවොත් මේ ඊතා සුබ සිහිනයක්. ඔබ ගන්නා තීරණ වලට හොඳ ප්‍රතිඵල ලැබෙන කාලයක්. එමෙන්න ඔබගේ ආර්ථිකයේ රැකියාව, පවුල් ජීවිතය ස්ථාවර වෙමින් ඉදිරියට යන බව මෙමගින් පෙන්눔 කරනවා. එමෙන්න ඔබ ජීවිතේ නිවැරදි මාර්ගයට යන බව පෙන්වන සුබ සිහිනයක්. එමෙන්න සිහිනයෙන් අපිරිසුදු ජලය තුල මාළු සිටිනවා දුටුවොත් ඔබ වටා ඉන්න අයගේ විශ්වාසය පළුදු වීමක්. එමෙන්න ඔබ ගන්නා තීරණවල වලභාවය මෙමගින් පෙන්눔 කරනවා. ඔබ තීරණ ගැනීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුයි. මෙන්න මෙහිදී මාළුවගේ ප්‍රමාණය අනුව සිහිනවල පලාපල වෙනස් වෙනවා. ඔබ දකින්නේ කුඩා මාළු නම් මෙමගින් අදහස් වන්නේ කුඩා නමුත් වටිනා අවස්ථා ඔබගේ ජීවිතයට එන බවත්, ඒවා සාර්ථක කර ගැනීමට හැකිවන බවත්ය. එමෙන්න අලුත් ආරම්භයක්, කුඩා ආදායමක් ආරංචියක් මෙමගින් පෙන්눔 කරනවා. මෙම සිහින නොසලකා හරින්න එපා. මේ කුඩා නමුත් ඔබට ලැබෙන සුබ ආරංචියක්. එමෙන්න ඔබ විශාල මහලුන් සිහිනෙන් දුටුවොත් මෙමගින් අදහස් වන්නේ ඔබට විශාල ලාභයක්, ජීවිතය වෙනස් කරන අවස්ථාවක්, බලය සහ වගකීම් වැඩිවීමක්. එමෙන්න වාසනාවන්ත කාලයක් පැමිණෙන බවයි. එමෙන්න සිහිනෙන් ඔබ මාළු අල්ලනවා දුටුවොත් මෙමගින් අදහස් වන්නේ උත්සාහයට ප්‍රතිඵල ලැබෙන බවත්, ව්‍යාපාර රැකියා සාර්ථක වන බවත්, ඉලක්කයන් අත්පත් කර ගැනීමට හැකිවන බවත්ය. එමෙන්න ඔබ සිහිනෙන් මාළු අල්ලලා මාළු අල්ලගන්න බැරි වෙනව දුටුවොත් ඔබගේ ඉවසීම අවශ්‍ය කාලයක් බවත්, උත්සාහය තිබෙනමුත් ඔබට සාර්ථකත්වයට ළඟා වීමට නොහැකි බවත්, ඉක්මන් තීරණ ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු බවත් මෙමගින් පෙන්눔 කරනවා. එමෙන්න ඔබ සිහිනයෙන් මැරුණු මාළු දුටුවොත්
මෙමගින් අදහස් වන්නේ ඔබගේ බලාපොරොත්තු බිඳවැටීම්, එමගින්ම අවස්ථා අහිමිවීම, කෙනෙක්ගේ විශ්වාසය පළුදු වීම මෙමගින් පෙන්눔 කරනවා. නමුත් මේ తాවකාලිකයි, නැවත ඔබට නව අවස්ථා එන බවත් මෙමගින් පෙන්눔 කරනවා. ඔබ සිහිනයෙන් මාළු මිලදී ගන්නව දුටුවොත් මෙමගින් අදහස් වන්නේ ඔබට අලුත් වගකීමක්, අලුත් ආයෝජනයක්, පවුලේ අවශ්‍යතාවයක් ඉක්මනින්ම එන බවයි. එමෙන්ම ඔබ මාළු විකුණනව සිහිනයෙන් දුටුවොත් ඔබට ලාභය, ව්‍යාපාරයේ සාර්ථකත්වය, ඔබේ දක්ෂතාවයෙන් මුදල් උපයා ගැනීමේ හැකියාව මෙමගින් පෙන්눔 කරනවා. එමෙන්ම මාළු වර්ග අනුව මෙහි අදහස වෙනස් වෙනවා. ඔබ දකින්නේ මිරිදිය මාළු නම් මෙමගින් අදහස් වන්නේ පවුලේ සතුට, ස්ථාවර ජීවිතය, ඔබගේ ජීවිතයේ සමතුලිතතාවය පෙන්눔 කරනවා. එමෙන්ම ඔබ සිහිනෙන් දකින්නේ මුහුදු මාළු නම් ඔබට විශාල අවස්ථා, විදේශ ගමන්, විදේශ සම්බන්ධතා, ව්‍යාපාරයේ වර්ධනයක් මෙමගින් පෙන්눔 කරනවා. මේ ඉතා සුබ සිහිනයක්. ඔබ සිහිනෙන් රත්තරන් පාට මාළු දුටුවොත්, නැත්තම් වර්ණවත් මාළු දුටුවොත් ඔබගේ ජීවිතයට වාසනාව, සතුට, සිත සතුටු කරන ආරංචි අසන්න ලැබෙනවා. මේ ඉතා සුබ සිහිනයක්. මෙන්න ඔබ සිහිනයෙන් මෝරුන් වැනි භයානක මාළුන් දුටුවොත් ඔබගේ ජීවිතයට බලවත් සතුරෙක්ගේ පැමිණීමක්, එමෙන්ම ඔබගේ යම්කිසි තරගයක්, ඔබගේ ව්‍යාපාරවල හෝ රැකියාවේ පීඩනයක් මෙමගින් පෙන්눔 කරනවා. එමෙන්ම ඔබට බුද්ධිමත්ව ක්‍රියා කරන්න කියන පණවිඩයද මෙම සිහිනයෙන් ගෙන එනවා. එමෙන්ම සිහිනයෙන් ඔබ කටු තියෙන මාළු දුටුවොත් අවස්ථාව හොඳමුත් ඔබට අභියෝග පැමිණෙන බවත්, සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතු බවත්, ඉක්මන් තීරණ නොගත යුතු බවත් මෙමගින් පෙන්눔 කරනවා. හොඳයි. සිහිනෙන් මාළුන් දුටුවනම් ඔබගේ සිහිනය අපට කියන්න, අපි එහි සැබෑ අරුත ඔබට කියන්නම්. හොඳයි, අපගේ වීඩියෝ සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ channel එක subscribe කර මෙම වීඩියෝවට like කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.